අසේවනාච බාලං ඇසුරු කරන්න කෙනෙක් නැත්තං හුදකලාව තනියම ජීවත් වෙන්න කියලා දේශනා කරනවා. ඇසුරු කරනවා නම් එක්ක තමන්ට වඩා ගුණවත් කෙනෙක් නැත්තං තමන් හා සමාන කෙනෙක්. ඊට පල්ලෙහා කෙනෙක් එපා. මංගල සූත්‍රයේ ලෝකේ තියෙන උතුම්ම කාරණා 38 ගෙන හැර දක්වපු සූත්‍රය. මීට වඩා උතුම් කරුණක් තව තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ 39 වෙනි කරුණ හැටියට ඒකත් පෙන්වනවා. සර්වඥතා ඥාණයට එහෙම කරුණක් නොදැක්ක නිසා ලෝකේ උතුම්ම කාරණා 38 පෙන්නලා තියෙනවා. ආන්ගේ 38 පෙන්නන තැන මුලින්ම සඳහන් කරලා තියෙන්නේ මොකද්ද? සත්පුරුෂය ඇසුරු කරන්න කියලා නෙමෙයි මුලින් කියලා තියෙන්නේ. අසේවනාච බාලං